එයාටත් පුදුමයි. ඔයා වගේ සල්ලිකාර කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ව බඳින්න කැමති වෙච්ච එකට. තාත්තා මොනවද කරන්නේ? හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් එයා කරන දේ ලැජ්ජාවටද මන්ද අපිට හංගන්න හදනවා. සමහර විට කුලීවසාවද්ද දන්නෙත් නැහැ. ඒ මොනා වුණත් තාත්තයි හැමදේම කරන්නේ අපිව සතුටින් තියන්නනේ. ඒ නිසා එයා කරන රස්සාව ගැන අපි හරවුසන්නේ යන්නේ නැහැ. මොනා වුණත් එයා පව්. ඔයා ඉවසලා ඉන්නකො අපි කසාද බඳිනකම්. ඊට පස්සේ ඔක්කොම හරියයි. සර් ඔව් අර නෝනායුත්ලා ඉන්නවා සර්. හරියට පල්ලෙහාන් ඉන්න කියන්න මං එනකම්. හොඳයි සර්. ජෙනි ඔන්න ඔයාගේ පොරොන්දුව මං ඉෂ්ට කළා. ඔයා ඉල්ලුවේ $125ක්නේ. මෙන්න චෙක් එක. නෑ. දැන් ඔය සල්ලි වමනා වෙන්නේ නෑ. ඒගොල්ලෝ වැඩේ කරගෙන. මොකද්ද මේ කියන්නේ? එතකොට ඔයාට සල්ලි පාද? ඒගොල්ලෝ සල්ලි හොයාගෙන සර්ජරි එක කරලා. ඉතින් සල්ලි අවශ්‍ය වෙන්නේ නෑ. මං ජෙනි වෙනුවෙන් ඕන උදව්වක් කරන්න හිටියේ. මන් දන්නවා. ඒ සල්ලි වෙනුවට එහෙමනම් මට වෙන උදව්වක් කරනවද? ඒ මොකද්ද? හරි වාඩි වෙන්නකෝ. කතා කරමු. එන්න. ඔයාගේ දේපල සේරම ටික ඔයාගේ පුතාගේ ළමට ලියන්න ඕනේ. මොකක්? මොනවද මේ ඔයා කියවන්නේ? මොනවා වුණත් ඒ ඔයාගේ පුතානේ. ඔය කරදර කර කර ඔයාගේ පිටිපස්සෙන් එන්නේ එයාටත් අනාගත ජීවිතයක් ඕන හින්දා. මේ සේරම ලියලා දීලා ඔයාගේ හිත නිදහස් කරගන්න. ඔය දන්නේ ජෙනි ඔය පුතා මට දුන්නු වද. ඒව අමතක කරලා දාන්න. මොනවා වුණත් තරුණ ජීවිත අගාධයකට ඇදලා දාන එක වැරදි. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාට මොකුත් එපාද? එන විදිහකට බලාගමු. මට ඕන කරන්නේ මගේ අනාගත ජීවිතය හිත සැනසෙල්ල ජීවත් වෙන්න. මට